මේ දිගට සම්පූර්ණයෙන්ම මේ සම්පූර්ණයෙන් මේ හරිය යට වෙනවා වතුරෙන්. සර්නාට සම්භවය කියනවානේ. ඒක හොයාගෙන යනවා. මම හිතන්නේ හම්බුණාද. සමහර මිනිස්සු ඉන්නවා අපි ආශ්‍රය කරලාම බලන්න ඕනේ අපි. තනියම හිටියා කියලා නෑ දෙයියනේ. මේ ලෝකේ ලස්සන විඳින්න ගොඩක් මිනිස්සු උන්නේ. ආන්නයි හදන්නේ. ලස්සන දවසක් වැඩි දවසක් මේ සමර් එකේ අපිට බීච් යන්න බැහැනේ. ඉතින් ඇති වෙනකන් කළු වෙන්න හිතාගෙන ඔන්න මේ මාසෙත් මම බීච් එකක් හොයාගෙන යනවා. ගිය මාසේ ලා රොෂෙල් වල බීච් එකේ හිටියා. ඉතින් මේ මාසේ තවත් බීච් එකක් හොයාගෙන ආවා. දැන් ඉස්සරහට වින්ටර් එක එන්නේ. වින්ටර් එකේදී අපිට බීච් වලට යන්න අමාරුයි. ඉතින් ඒ හින්දා අද එනකොට චුට්ටක් හිතන බීච් එක පැත්තට යන්න ඕන කියලා. දැන් යන්නේ බීච් එකට. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න ප්‍රංශයේ තවත් පැත්තක් නොදැකපු පැත්තක් බලන්න සමහරවිට ඔයාලා දැකලත් ඇති. හැබැයි මම දැකලා නෑ. මේ මගේ ෆස්ට් ටයිම් මේ බීච් එකට යන. ගිහින් බලමු ඒ බීච් එක මොන වගේද කියලා. පැරිස් ඉඳලා කිලෝමීටර 648ක විතර දුරින් තමයි මම මේ අද ඇවිදින්නේ. ට්‍රේන් එකක එනවා නම් පැය 3ක විතර වෙලාවක් යනවා මේ අක්වෂොන් නගරයට එන්න. නාන්න යන අතරමඟ අයිස්ක්‍රීම් එකක් කන්න ඕනේ කියලා හිතුනේ. අයිස්ක්‍රීම් එකක් අරගෙන කනවා. ඉතින් කොහෙ ගියත් කෑම જાති හැමදේම try කරලා බලන්න ඕනනේ. අයිස්ක්‍රීම් එකක් ගත්තා. අයිස්ක්‍රීම් එකේ ෆ්ලේවර් එක රම් රේසන්. කියන්නේ රේසන් කියන්නේ මෙහි අර වියලිමිදි තියෙන්නේ ලංකාවේ. ඒක. ඉතින් try කරලා බලන්න ඕනේ ඉඳ ගත්තට මට කන්න බැහැ. තිත්තයි රම් රසයි. ඉතින් කාලවලම හින්දා තමයි ගැලපෙන්නේ නැහැ කියන එක තේරුනේ. ඉතින් සමහර ලාවට ජීවිතෙත් මේ වගේ. සමහර මිනිස්සු ඉන්නවා අපි ආශ්‍රය කරලාම බලන්න ඕනේ අපිට මේ මිනිස්සු ගැලපෙනවද නැද්ද? ජීවිතේට එකතු කරගන්න ඕනද නැද්ද කියන එක. ඉතින් මේ අයිස්ක්‍රීම් එක වගේ සමහර දේවල් තියෙනවා පුංචි දේත් අපිට ලොකු පාඩම් කියලා දෙනවා. අයිස්ක්‍රීම් එක වගේ. try කරලා බලපුව හින්දා තමයි ගැලපෙන්නේ නැහැ කියලා තේරුනේ. ලංකාවේදී ගස් ගෙඩි කඩාගෙන කාව පුරුද්දට මෙහි ආපු වෙලාවෙ ඉඳලම පාර දිගට තිබිච්ච ගස්වල ගෙඩි කඩ රස බලපු එක තමයි කරේ. ඒක හරිම ලස්සන අත්දැකීමක්. යනවා තාම කෙලවරක් නෑ. හොයාගෙන යන ගමන්නේ මම යන්නේ. ඉතින් ටයිම් එක ගැන හරියට මේ දේවල් බලන්න බෑ. ඉතින් බලනවා හොයාගෙන යන සර්නාට සම්භවය කියනවානේ. ඒක හොයාගෙන යනවා. මම හිතන්නේ හම්බුණා දැන. මාර ලස්සනයි. හැමදාම නෑනේ සමයකට විතරයි. ඉතින් සමයකට බීච් හොයාගෙන ගිහින් මේ විදියට මේ සතුට මේ ආතල් එක ගන්නවා. තනියම හිටියා කියලා නෑ දෙයියනේ. මේ ලෝකේ ලස්සන විඳින්න ගොඩක් මිනිස්සු උන්නේ. බස් වල ටිකට් ගන්න සල්ලි හොයාගත්තා. එළියට බැස්සා. ජීවිතේ විඳින්න ඕන තරම් දේවල්. මේ වතුර ටික දැක්කම මට පුදුම සතුටුයි. බලන්න.
ලස්සන බීච් එක හොයාගෙනනේ ආවේ. එන්න යන්න. කැලෑව මැදින් එන්න. කැලෑව මැදින්. ආන්නයි හදන්නේ. කුකු. තමයි මේ ඇවිල්ලා උතුරු ඇට්ලන්ටික් සාගරය එක උතුරු ඇට්ලන්ටික් සාගරය එක පැත්තක් මේ එක කලපුවක්. ඉතින් ලස්සන අත්දැකීමක්. මේ බීච් එකේ ගොඩක් නෑ මේ පැත්තේ. මම මේ සිටි එක එක්ස්ප්ලෝර් කරන්න ආපු දවසේ ඉඳලම මම නෝට් කරපු දෙයක් තමයි මේ නගරය හරිම නිස්කලංක නගරයක්. ඒ වගේම ඔයාලට පේනවා මේ බීච් එක ගොඩක් පිරිසක් ගැවසෙන බීච් එකක් නෙමෙයි මේක. ඒ හරිම ලස්සන වෙරළ තීරයක් තියෙන බීච් එකක්. ඉතින් මම පෞද්ගලිකවම කැමති මේ වගේ බීච් වලට. අපි දැන් නෑ උලක වැඩි. ඒ හින්දා දැන් පිනාල වෙලා අපි චුට්ටක් ඉස්සරහට යනවා බීච් එකේ. ඉස්සරහට ගිහිල්ලා චුට්ටක් තව වාඩි වෙලා ඉඳලා තමයි ගෙදර යන්නේ. මම දැන් ඔයාලට මම කියන දේවල් අහනවාද කියනවත් මේ කුලක සද්දෙට. හරිම ලස්සන වඩ පිටාව, හරිම ලස්සන කුලක, සීතල සුළඟ, ඇඟට පුදුම සීතලසක් තියෙන. ගෙදරින් එනකොට මට ලොකු ඔලුව කැක්කමක් තිබුණා. නාලා කරලා මුදේ ගොඩාවට පස්සේ අතරම ඒක නෑ, ඔලුව කැක්කම නෑ. පුදුම මනසට පුදුම රිලැක්ස් එකක් තියෙන්නේ. ඒ වගේම ඇඟට කොහොමද අපි ආස කරන දේවල් ආස කරන තැන්වල ඉඳෙද්දී අපිට හිතට ඇඟටත් පුදුම සැනසීමක් තමයි තියෙන්නේ. ඉතින් මේ වලන්නකෝ මේ පළකොඩේ ලස්සන. දැන් අපි චුට්ටක් ඉස්සරහට යනවා. ගිහලා මොන හරි කාලා තව චුට්ටක් බීච් එකේ වාඩි වෙලා ඉන්න තමයි කල්පනා කරන්නේ. ඉතින් ඒ ටිකත් මාත් එක්කම ඉන්න. මේ මෙතන මේ තීරේ වතුර තිබුණ නැහැ. මේ ටිකේ දැන් බලන්න දැන් වෙලාව 6ට කිට්ටුයි. දැන් අර අතනින් මේ මෙතනට වතුර දානවා. මේ දිගට සම්පූර්ණයෙන්ම මේ හරිය යට වෙනවා වතුරෙන්. මේ සම්පූර්ණයෙන් මේ හරියට වතුර එනවා. දැන් ඒකත් මාර ලස්සනයි. මේ සංසිද්ධියෙන් තමයි. මේවට ස්තුතිවන්ත වෙලා ඕන. මේවා විඳින්න ඔයාලට පේනවා. ඔයාලට පේනවනේ එකම ටොෆි කොලයක්වත් කිසිම හිස් බෝතල් අනම්මන කිසිම කුණුරොඩු මෙතනට බලන්න ආපු අය දාලා ගිහිල්ලා නැහැ. ඉතින් ඒ ස්වභාවික පරිසරයේ ඒ විදියටම තියලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අර කියනවනේ තැනකට ගියාම පාසලකුණු විතරක් තියලා එන්න කියලා. ඉතින් අපිත් පාසලකුණු විතරයි තියලා ගියේ. අපි ගෙනාපු කිසිම දෙයක් දාලා මේ පරිසරය විනාශ කරේ නැහැ. ඉතින් සබාදාමත් හරිම අපූරුයි. මේ වෙලාවේ ඔරිජිනල් වීඩියෝ එකේ තියෙන මම කියන දේවල් ඔයාලට ඇහෙන්නේ නැති හින්දා මම ඒක මියුට් කරලා වොයිස් ඕවර් කරනවා. මොකද ඒ තරම්ම තද හුළඟක් මෙතන තියෙනවා. ඉතින් ඒ තද හුළඟ හින්දා මම කියන දේවල් හරියටම පැහැදිලිව ඇහෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකටම මම වොයිස් ඕවර් එක කරනවා මේ විදියට. ඉතින් කාලෙකින් ආසී තන විදියට බීච් එකේ හිටියා.
කරලා ගෙදර යනවා. මේ vlog එක මම මෙතනින් ඉවර කරනවා. ඉතින් පැරිස් කියන්නේ හරිම කර්කශ ටවුන් එකක් වුණාට මේ පැරිස් වලින් ඈත අපිට ලංකාවේ තිබ්බ ගමේ ෆීලිං එක ඒ ගමේ හැඟීම අපිට දෙනවා. ඉතින් මේ හැඟීමත් එක්ක මම මේ vlog එක ඉවර කරනවා. ආයේ තව vlog එකකින් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න.